ලංකා ජීවිතේ අපි කවුරුත් නම කිව්ව ගමන් දන්න ඉතාමත් ජනප්‍රිය ප්‍රසිද්ධ චරිතයක් තමයි ජගත් මනුවර්ණ කියලා කියන්නේ. ඉතින් ජගත් මනුවර්ණ කිව්වම ඕන කෙනෙක් දන්නවා අපේ රටේ දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පී. මොකද එයාට ලැබෙන ඕනම චරිතයක් එයා සුපිරියටම රඟපාන්න ඒ චරිතයට උපරිම සාධාරණයක් කරන්න හොඳ හැකියාව තියෙන කෙනෙක්. එයාට අනිවාර්යෙන් ගොඩක් දුරට ලැබෙන්නෙත් ඔයාලා බලලා තියෙනවා නම් දැකලා ඇති. හුඟක් ඔය දැඩි ස්වභාවයක් නිරූපණය කරන චරිත මර චරිත වගේ දේවල් දැන් සහෝදරයෙක් එහෙම ටෙලිනාට්‍යය වල දැක්කත් තිබ්බනම් එයාගේ චරිතය එහෙම ඒවා එහෙම කියන්නේ සුපිරියටම එයා හොඳට ඇක්ට් කරනවා. ඉතින් කොහොම හරි මේ විදිහට මිනිස්සු අතර ගොඩක් ප්‍රශංසාවට ලක් වෙච්ච චරිතයක් වෙච්ච ජගත් මනුවර්ණට සිද්ධ වුණා. එයාට හිතුණා දේශපාලනයට එන්න ඕන කියලා මාලිමාව යටතේ. ඉතින් කොහොම හරි ඔන්න මාලිමාව යටතේ පාර්ලිමේන්තුවට ආව මහමැතිවරණ ඉදිරිපත් වෙලා. ඉතින් එහෙම ආපු ජගත් මනුවර්ණට දැන් මේ වෙනකොට ආය මිනිස්සු හොහෝ ගාලා බයින්න පටන් ගන්න තියෙනවා. ඒකට හේතුව තමයි ජගත් මනුවර්ණ එක්තරා ආකාරයක නිකන් නෝන්ජල් වැඩක් කරන්න ගිහිල්ලා මේ වෙද්දි මාට් වෙලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඉතින් ඔයාලත් දන්නවා ඇති මේ වෙද්දි නිවුස් එක මේක යනවා. ඒකට හේතුව තමයි ජගත් මනුවර්ණ එක්තරා පෞද්ගලික බැංකුවකින් ලෝන් එකක් ගන්න. මේක මේ මෙසේ ලෝන් එකක් නෙවෙයි රුපියල් ලක්ෂ 250ක ලෝන් එකක් ගන්න ව්‍යාජ ලේඛන නැත්නම් කූට ලේඛන එහෙම නැත්නම් ෆේක් ඩොකියුමන්ට්ස් හදලා ඒක ගන්න ඇප්‍රූවල් සඳහා යොදලා තියෙනවා. අන්තිමේදී මේක මාට් වෙලා තියෙනවා. ඊට පස්සේ CID මීට අදාළව පැමිණිල්ලක් ගොනු කරලා තියෙනවා. ඊට පස්සේ දැන් මේ නඩුවට අදාළව යලි කැදවනකොට මේ අදාළ පුද්ගලයා නැත්නම් මේ ජගත් මනුවර්ණ ඇවිල්ලා නැහැ. ඉතින් මේ සම්බන්ධව එයාගේ නීතිඥයා කියලා තියෙන්නේ මෙහෙමයි මගේ සේවාදායකයා මගේ ක්ලයන්ට් ඇවිල්ලා නැත්තේ වෙන මොනවත් හින්දා නෙවෙයි. ඉඩම් ඔප්පු බෙදා දීමේ එක්තරා රැස්වීමකට සහභාගී වෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ හේතුව හින්දා තමයි පොදු දවසේදී මේ අධිකරණයට ආවේ නැත්තේ කියලා. ඉතින් කොහොම හරි මෙවුවා කොහොම කිව්වත් ලෝය ඊට පස්සේ මහේස්ත්‍රාත්වරයා තීරණය කරලා තියෙනවා වරෙන්ති ඉදිරිපත් කරන්න නිකන් දුටු තැන අල්ලන්න වගේ ජගත් මනුවර්ණට. ඉතින් කොහොම හරි වේවා මේක ඉතින් එච්චර හොඳ දෙයක් නෙවෙයි. අපි දන්නවා මේ දැන් කලින් ආණ්ඩුවලට තිබ්බ ලොකුම චෝදනාව තමයි හොරු හිටියේ වංචා. ඔයත් කැමතිද ග්‍රැෆික් ඩිසයින් බිඳුවේ ඉඳන් හරියටම ඉගෙනගෙන flyers, CVs, bottle labels, social media ads, cartoon characters, logos, 2D construct plans, website UIs කව business cards, digital oil paints වගේ තව ගොඩාක් දේවල් සුපිරියටම ඩිසයින් කරන්න? ඒ වගේම මේ දේවල් ඉගෙනගෙන බිස්නස් එකක් පටන් ගන්නවා නම් රෙජිස්ටර් කරන හැටි, ක්ලයන්ට්ලා හොයාගන්න හැටි, අහු නොවී ඩීල් කරන හැටි, බිස්නස් එකට ඩිජිටල් මාකටිං කරන හැටි වගේම ෆ්‍රීලාන්සින් කරන්න කැමති අයට Fiverr ගැනත් බිඳුවේ ඉඳන් මේ කෝස් එකේ කියලා දෙනවා. තව දෙයක් කෝස් එකෙන් පස්සේ ජොබ් එකක් එහෙම කරන්න හිතන් එනවා නම් ඒ අයට මේ වීඩියෝ කෝස් එකේ කියන විදිහට ප්‍රැක්ටිකල් ටෙස්ට් ඉවර කරලා ඔයාට සර්ටිෆිකේට් එක ලැබුණොත් රස්සාවල් වලටත් යොමු කරනවා. ඔයාට පුළුවන් මේ වටිනා කෝස් එක ඉමේජිනේෂන් ඉන්ස්ටිටියුට් එකෙන් රුපියල් 5000ට ඔන්ලයින් ගන්න. වැඩි විස්තර දැනගන්න 071 12 කෝල් කරන්න. තව දෙයක් කලින් කෝස් එක කරපු ළමයි කියන දේවල් බලන්න කැමති නම් මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා පහලින් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන අපේ Facebook page එක බලන්න. එහෙනම් ඉතින් හැමෝටම ජය වේවා. ආකාරය හිටියේ දූෂකයෝ හිටියේ. ඉතින් ඒ නිසා ඒ කට්ටියව මැතිවරණයක් කියලා ගහලා එලෝලා දාලා අන්තිමේදී අලුතෙන් සෙට් එකක් ගෙනාවා. අර පාර්ලිමේන්තුවේ ඇතුළත බෝල් පැල ටික අයින් කරලා බෝ පැල ටිකක් ගෙනල්ලා ඉන්දෙව්වා කියලා තමයි ඒ දවස්වල ජනාධිපතිවරයා සහ ආණ්ඩුව නියෝජනය කරන ගොඩක් කට්ටිය කිව්වේ. ඒ වගේම ඇවිදින විශ්වවිද්‍යාලය ඇතුළේ ඉන්නේ කියලා කිව්වා. හරි මොකක් දක්ෂ මිනිස්සු කියලා කිව්වා. වසන්ත සමරසිංහ කිව්වා නඩු තියෙන අනම්මනා කේස් තියෙන කට්ටියව අපි අපේ ලිස්ට් වලට දාන්නෙත් නැහැ කියලා කිව්වා. එහෙම දේවල් කියලා තියෙනකොට දැන් මේ වගේ දේවල් වෙද්දී ඉතින් අපිට පශ්චාත් භාගයෙන් තමයි hina යන්නේ කියලා තමයි කියන්නේ. මොකද හේතුව අපිටත් ඇත්තටම දුකයි. මොකද මාලිමාව කියන රජය පිටවන්න මිනිස්සු විදිහට අපිත් ඡන්ද දීපු මිනිස්සු. මම හිතනවා මේ වීඩියෝ එක බලන ඔයාටත් මේ සම්බන්ධ මොකක් හරි අයිතියක් ඇති. හරි වත් ඡන්ද දීපු කෙනෙක් වෙන්න ඉතින් මාලිමාවට රණ කුමාර දිසානායකට ඡන්ද දීලා ඇති. ඒ වගේම පාර්ලිමේන්තු මහමැතිවරණයේදීත් මාලිමාවට බහුතරයක් ගන්න 3න් 2ක් ගන්න ආසන 159ක් පිටව ගන්න වත් ඡන්ද දීලා ඇති සමහර විට. හරි එතකොට එහෙම කෙනෙක් විදිහට මේ වගේ දේවල් අහන්න දකින්න වෙනකොට ඇත්තටම ගොඩක් දුකයි. මොකද හේතුව කලින් ආණ්ඩුවල හිටපු පාර්ලිමේන්තු ඇමතිවරුලා മന്ത്രിලා කරපු දේවල්ම වර්තමාන ආණ්ඩුවේ මේ වැරදි කරන්නේ නැහැ කියලා ආපු කට්ටියකිනුත් මෙහෙම දේවල් වෙනවා දකින්නකොට ඇත්තටම ඉතින් ලොකු කලකිරීමක් තමයි වර්තමාන ආණ්ඩුව ගැනත් අපිට හිතෙන්නේ. ඉතින් කොහොම හරි වේවා ඒ කලකිරීම පොඩ්ඩක් හරි निराකරණය කරගන්න පුළුවන් නීතිය වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන පුද්ගලයෙක් කියලා ජගත් මනුවර්ණට එක හැන්දකින් බෙදලා නැහැ. එයාටත් නීති විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක ටිකක් හොඳ සුබ ලකුණක් විදිහට තමයි අනුර කුමාර දිසානායකගේ මේ රජය යටතේ අපිට කියන්න තියෙන්නේ. ඉතින් කොහොම හරි ඒවා ජගත් මනුවර්ණ ගැන අපි කවුරුත් දන්න චරිතයක්. හොඳ දක්ෂ රංගන ශිල්පියෙක්. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මම හිතනවා මම මේ කියන්න යන දෙයට සමහරට මේ වීඩියෝ එක බලන ඔයා එකක වෙන්නත් පුළුවන්, එකක නොවෙන්න පුළුවන්, එකක වෙන්නේ නැත්නම් සමහරට ඒකට මොනවා හරි හේතු තියෙන්නත් පුළුවන්. මම කියන්නේ මෙච්චරයි. අපි දන්නවා අපේ රටේ ප්‍රසිද්ධ ජනප්‍රිය ඔය ක්‍රීඩකයෝ ඊට පස්සේ ගත්තාම රංගන ශිල්පිනියෝ, හරි ශිල්පියෝ මේ වගේ කට්ටිය දේශපාලනයට ඇවිල්ලා එයාලගේ තිබ්බ තනක් නැති කරගත්ත එක තමයි හුඟක් දුරට කරගත්තේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් සනත් ජයසූරියලා, ඊට පස්සේ ගත්තාම රංජන් රාමනායකලා, මාලිනී ෆොන්සේකලා, උද්දික ප්‍රේමරත්නලා මේ වගේ අර
මිනිස්සු අතර ගොඩක් ගෞරව ආදරයට පාත්‍ර වෙච්ච ගොඩක් ජනප්‍රිය වෙච්ච චරිත එයාලගේ කරන ඒ අදාළ දේවල් වලින් අයින් වෙලා දේශපාලනයට ආවට පස්සේ ගොඩක් මිනිස්සු ඒ කට්ටියට බයින්න පටන් ගත්තා. අපි එක්සැම්පල් එකක් ගත්තොත් රංජන් රාමනායක. රංජන් රාමනායක තුන් වතාවක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු කෙනෙක්. ඒ කියන්නේ අවුරුදු 12ක වගේ කාලයක් එයා දේශපාලනයේ නියැලිලා හිටියා. අන්තිමේදී අවුරුද්දයි මාස 7ක වගේ කාලයක් කිරබත් කණ්ඩක් සිද්ධ වුණා අධිකරණයට අපහාස කරා කියලා. කොහොම හරි වේවා. ඉතින් මේ රංජන් රාමනායක දේශපාලනයට එනකොටම එයාට හිටපු ෆෑන් බේස් එක. අපි දන්නවා ෆෑන් බේස් එක රංජන් රාමනායකට ආදරය කරාට ඒ ෆෑන් බේස් එකේ ඉන්න මිනිසුන්ටත් තියෙනවා ඒ කට්ටියගේ දේශපාලන මතිමතාන්තර. එතකොට රංජන් රාමනායක නියෝජනය කරන දේශපාලන පක්ෂයට අදාළව ඒ තියෙන රංජන් රාමනායක පිළිගන්න මතිමතාන්තර ඒවට ගැලපෙන්නේ නැති වුනහම ෆෑන් බේස් එකේ ඉන්න සමහරක් කට්ටිය ඒ කියන්නේ කොටිම කිව්වොත් රංජන් රාමනායකගේ ෆෑන් බේස් එක ඇතුලේ ඉන්නවා පොහොට්ටුවේ කට්ටිය, සජිබේ කට්ටිය, ඔක්කොම කට්ටිය ඉන්නවා. එතකොට දැන් රංජන් රාමනායක ඉන්නේ UNP එකේ නම් පොහොට්ටුවේ උන්න රංජන් රාමනායකව දිරවන්නේ නැහැ. එතකොට මූ පිස්සෙක් පිස්සු ඩයලොග් පිස්සු චරිතය මෝඩෙක් එක සමහරව බයිනවා. ඉතින් ඒක ඒ මිනිස්සුන්ගේ හැටි. ඉතින් ඒ නිසා අර හොදට තිබ්බ චරිත මිනිස්සු අතරට දේශපාලනට ගියාට පස්සේ මිනිස්සු විසින්ම ලේබල් ගහන්න පටන් ගන්න එක විදිහට පිස්සෙක් කරකයි මේකයි කියලා. දැන් වැඩි ඕනේ උද්දික ප්‍රේමරත්නටත් ඔහුගේ කාලේ මතක ඇති වලට වෙච්ච දේවල් මිනිස්සු අර ගොඩක් ආදරය කරපු, වැළඳගත්තු, ගොඩක් ගරු කරපු ප්‍රවීණයි කියලා කියපු චරිත. ඕන චරිතයකට සුපිරිම අසාධාරණයක් කරන්න පුළුවන් කියලා කියපු චරිත. දේශපාලනට ආවට පස්සේ ගොඩක් කට්ටිය ගොඩක් කතා කියන්න ගත්තා, මඩ ගහන්න ගත්තා. මොකද හේතුව තම තමන් කැමති දේශපාලන පක්ෂ වලට අදාළව ඒ කට්ටිය දේශපාලනය කරන්න නැති වෙනකොට එයාට අනිවාර්යෙන්ම එයා කරන දේවල් වලට අකමැති පිරිසක් ඉබේම පටන් ගන්න. දැන් උදාහරණයක් අපි දන්නවා කුමාර සංගක්කාර විතරයි පොඩ්ඩක් හරි මොලේ පාවිච්චි කරලා ඒ දේශපාලන දහං කැඩේට අහුනේ නැත්තේ. දැන් මෛත්‍රීපාල සිරිසේන අර දින්නකම මොකද්ද මන්ද පට්ටමක් උස්සන් ඇවිල්ලා දෙන්න හැදුවා. සංගක්කාර අනේ එපා කියලා ඒ වෙලේ ෂේප් වෙලා හිටියා. ඉතින් ඒකේ සංගක්කාර අදටත් සංගක්කාර ලෙජන්ඩ් කෙනෙක් විදියට ක්‍රිකට් වල ඕන කෙනෙක් දැක්ක ගමන් අම්මට සිරි සුපිරි ඩයල් එකක් කියන මට්ටමට සංගක්කාරගේ නම තියාගෙන ඉන්නවා. දැන් අපි ගත්තොත් සනත් ජයසූරියලා දේශපාලනට ඇවිල්ලා අඤ්ඤ කොරසුනානේ ආජෝන් රණතුංගල මේ වගේ කට්ටිය දේශපාලනට ඇවිල්ලා අන්තිමේදී මිනිස්සු අතර ගෞරව ආදරේ තිබ්බ ආදරේ නැති කරගත්ත කට්ටිය. ඉතින් ඒ නිසා මේ අදාළ පුද්ගලයා අපි ජගත් මනුවරණත් ඇත්තටම දේශපාලනය කරන්නේ නැතුව එයාගේ රංගන ශිල්පියෙක් විදිහට ඒ අදාළ කර්තව්‍ය කරගෙන රටේ හිටියනම් මම හිතනවා ගොඩක් දුරට මිනිස්සු ගොඩක් දේවල් කියන්නේ නැති මේ වගේ කේසස් වුණත් මේවා ලොකුට එන්නෙත් නෑ උඩට. දැන් මේ මෙයා දේශපාලනය කරන හින්දා මේවත් හෝ ගාලා මාධ්‍ය වලින් හොය ගහන්න පටන් ගන්නවා. දැන් මොකද අපි දන්නවා අපේ රටේ මාධ්‍ය ගැන කතා කරනකොටත් පිරිසක් ආණ්ඩුවට ගහනවා. හරි පිරිසක් ආණ්ඩුවට කඩේ යනවා. කොහොම අර ස්වාධීන අපක්ෂපාතී කිව්වට උගක් වෙලාට එහෙම මාධ්‍ය අපේ රටේ අපිට බලා ගන්න පුළුවන් කමක් නැහැ. මේවා තියෙනවද දන්නේ වෙන රටවල කෙසේ වේවා. ඉතින් අර කාට හරි මඩක් ගහන්න හම්බුනොත් ඒක පුරුෂ්ජාති ගහන කට්ටිය තමයි ඉන්නේ. දැන් මොකද දැන් මේ වෙනකොට මාලිමාවේ ආණ්ඩුවේ ඉන්නේ බෝපැල කිව්වා ඇවිදින විශ්වවිද්‍යාල කිව්වා හොරු නෑ කිව්වා ලිස්ට් එකට දාන්නේ නෑ කිව්වා හොරුන්ව නඩු තියෙන කට්ටියව දාන්නේ නෑ කිව්වා හොද මිනිස්සු ඉන්නේ කියලා කිව්වා ජනතාවගේ දුක දන්නයි ඉන්නේ කියලා කිව්වා. ඉතින් එහෙම කියලා දිනකොට දැන් එහෙව් මාලිමා ආණ්ඩුව ඇතුලෙන් මේ වගේ ප්‍රශ්නයක් උඩට එනකොට කූට ලේඛන හදලා ලක්ෂ 250ක ලෝන් එකක් ගන්න ගිහලා ජගත් මනෝවර්ණ මාලිමාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මාර්තු වෙලා තියෙනවා කියලා ඕක නිවුස් එකක් ඉදිරියට එනකොට ආණ්ඩුවට මඩ ගහන අනිත් channel හෝ ගාලා මේක අල්ලගෙන ගහන යන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි අපේ රටේ ස්වභාවය. ඉතින් අවාසනාවන්ත විදිහට වෙන මිනිස්සෙක් නම් කමකුත් නැහැ. මොකද දැන් අපි දන්නවා කවුද වසන්ත සමරසිංහ වෙලදැමතිට එයාගේ ඒ වත්කම් සම්බන්ධ ප්‍රශ්නයක් ආවිල්ලා ඒකට අදාළව හෝ ගාලා කට්ටිය මඩ ගහන්න පටන් ගත්තා. හරි ඊට පස්සේ දෙයියන්ගේ පිටින් අර කේල් බද්දර පත්මලයි ඉෂාරා සෙව්වන්තිලයි අල්ලගත්ත කේස් ආවට පස්සේ ඒවා ෂේප් එකේ යට ගහලා ගියා මිනිස්සුන්ට අමතක වෙලා ගියා. දැන් මේ දවස්වල ටොපික් එක සෙව්වන්දිනේ. ඉතින් ඒ වගේ අර ඒ කට්ටියගේවා එච්චර ලොකුවට පේන්නේ නැතුණාට මේ රටේ ප්‍රසිද්ධ චරිත හරි මිනිස්සු පිළිගත්තු චරිත ආදරය කරපු චරිතයක් දේශපාලනට ඇවිල්ලා මේ වගේ දෙයකදී අහුණාම ආයෙත් මිනිසුන්ට ජීවිතාන්තය දක්වා මතකයි. දැන් රංජන් රාමනායක ඒ දවස්වල කියපුවා මොනවද කින්න මන්ද අදටත් ඕන මිනිස්සුන්ගෙන් ඇහුවොත් කියනවා ඔක්කොම ඕර්මල්ලිකක ඒවා දෙබස් පිටින් පාඩම්. ඒ තරමටම මිනිස්සු ඒ මිනිසුන්ට ආදරය කරන හින්දා මේ මිනිස්සු කියපු කරපු දේවල් පවා මතකයි. දැන් උද්දික ප්‍රේමරත්න බඩගිරිගු හිටවන්න ගිය හැටි පරිප්පු හිටවන්න ගිය හැටි ගොඩක් මිනිස්සුන්ට මතකයි. ඉතින් ඒ වගේ අපේ රටේ එහෙම තත්ත්වයක් තියෙනවා. කොහොම හරි වේවා මේ සම්බන්ධව ආදරණ අදහස මොකද්ද? ජගත් මනුවර්ණ ඇත්තටම දේශපාලනය කරන්නේ නැතුව රංගන ශිල්පියෙක් විදිහට එයා ඒ කර හිටපු ශ්‍රේෂ්ඨයේ හිටියානම් මීට වඩා තැනකට යට යන්න තිබ්බද? මිනිස්සු අතර ගෞරව ආදරයට පත් වෙන්න තිබ්බද? එහෙම නැත්නම් දේශපාලනට ආපු එකෙන් මේ වගේ දැන් මේ වගේ සීන් එකකට මූණ දුන්නාට පස්සේ ඉතින් මන් දන්නේ දැන් තාම වැරදිකාරයා විදිහට ඔප් වෙලා නැහැ නඩුව යනවනේ. හරි තාම මෙයා නිකන් අර සැකකාරයෙක් වගේ තමයි ඉන්නේ. හරි ඒ කියන්නේ මේක ඔප් වෙලා නැහැනේ තාම. නමුත් මේ නඩුවෙන් බැරි වෙලාවත් නීතිය හරියට දැන් මේ ආණ්ඩුවෙන් ඔය කියනවා වගේ ක්‍රියාත්මක වුණොත් බැරිලා ජගත් මනුවර්ණ වැරදිකාරයෙක් වුණොත් එහෙම අනේ මන් දන්නේ නැහැ ඉතින් ආණ්ඩුවට වැලේ වැල් නැති වෙනවා වගේ සිද්ධියක් තමයි වෙන්නේ. ඉතින් මේ දේවල් මේ වගේ වෙන්න හොඳ නැහැ කියන එක තමයි මිනිස්සු වෙච්ච අපිට කියන්න තියෙන්නේ. මේ සම්බන්ධව ආදරණ අදහසත් පල්ලෙහාන් ගන්න යනවා කමෙන්ට් කරන්න. මේ කිව්ව දේවල් වලට සමහරට එකක වෙන්න පුළුවන්, එකක නැති වෙන්න පුළුවන්, එකක නැත්නම් මම අර කලින් කිව්වා වගේ මොන හරි ඒවටත් හේතු දෙන්න පුළුවන්.
බලන්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න වීඩියෝ එකට තනියම ලයික් කරන්න channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන්න අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු එනතකන් ඔයාලා හැමෝටම ජය වේවා දේශපාලනය ක්‍රීඩා අපරාධ කටකතා මේ හැම දෙයක් ගැනම හැමෝගෙම හිතේ තියෙන ඇත්තම විස්තරේ අමුවටම අහන්න MyTV YouTube channel එක දැන්ම subscribe කරන්න